ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ ඔන්නවල හැමදාම වගේ අදත් සුපුරුදු පරිදි එකතු වෙලා තියෙන්නේ ක්‍රික් ඉන්ෆෝ අපේ YouTube channel එකත් එක්කයි. ඉතින් ඊයේ දිනේදී ෂූරන්ගේ කුසලානේ ප්‍රථම අවසන් පූර්ව වටේ තරඟ නැත්නම් semi final 1 එකේ තරඟ පැවතුනේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර. ඉතින් ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟයේදී කාසිවාසී දුණු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ගේ තීරණය වූයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමයි. ඉතින් මෙම තීරණය යම් තාක් දුරකට සාධාරණීකරීමට කළ හැකියවත් ඔවුන්ට සිටු තරම් ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. මොකද ඉන්දියාවේ පන්දු යවන්නන් හමුවේ මොකද ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය තුලදී ඔවුන් දගපන්දු 3 දෙනෙක් දගපන්දු යවන්නන් 3 දෙනෙක් පාවිච්චි කර ඉතින් ප්‍රධාන වශයෙන්ම අක්ෂර් පටේල් ඒ වගේම තමයි රවීන්ද්‍ර ජඩේජා ඒ වගේම තමයි වරුන් චක්‍රවර්ති කියන දගපන්දු යවන්නන් තිදෙනාගේ සුසන් යෝගයෙන් ඔස්ට්‍රේලියානු ඉනිම ගොඩක් පහළට දමන්නට ඉන්දියානු පන්දු යවන්න හැකියාව ලැබුණා. ඉතින් ඔවුන් තිදෙනාගේ පන්දු වාර 30 ආසන්න ප්‍රමාණයටම දගපන්දු යවන්නන් ඉතින් හොඳින් පන්දු යැවීම නිසා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිටුතරම් ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකුණා. ඉතින් කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ස්ටීව් ස්මිත්ගේ ලකුණු 73 සහ ඇලෙක්ස් කේරිගේ ලකුණු 61ත් සමගින් ලකුණු 264ක් දක්වා උස්වා තැබීමට හැකියාව ලැබුණා. නමුත් සියලු දෙනා ලකුණු 264කට දෙවී ගියත් පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට පිටිත පැමිණි ඉන්දියානු කණ්ඩායමට නියමිත ලකුණු ප්‍රමාණය පන්දු වර 48යි පන්දු එකකදී රැස් කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ ලකුණු 267ක් කඩලු 6කදී. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙහිදී සුපුරුදු පරිදි ඉතාමත් හොඳ ඉනිමක් ක්‍රීඩා කරපු විරාට් කෝලි 84ක් නැත්නම් 84ක් ලබාගෙන අර්ධ ශතකයක් ලබා ගත්තා. ඉතින් ඒ වගේම තමයි ශ්‍රේයස් අයියර් ලකුණු 45ක්, ඒ වගේම තමයි කේල් රාහුල් නොදවේ ලකුණු 42ක් රැස් කරා. ඉතින් මොවුන්ගේ මෙම ඉනිම් නිසා ඉන්දියානු කණ්ඩායමේ ජයග්‍රහණය වේගවත් වුණා. ඉතින් ප්‍රධාන වශයෙන්ම පන්දු යැවීමේදී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් ෂාමිට කඩලු 3ක්, ඒ වගේම තමයි වරුන් චක්‍රවර්තිට කඩලු 2ක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දබා ගත්තා. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් වෙන ඇඩම් සම්පා සහ නේතන් එලිස් පමණයි යම් තත්දුරකට සාර්ථක වූයේ ඉන්දියානු පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළ හැකි තරමේ පන්දු යැවීමක නිරත වූයේ. ඉතින් කෙසේ වෙතත් ප්‍රථම සෙමි ෆයිනල් තරගයේ මෙහෙම නිමවටපත් වෙද්දී ඉතින් අවසාන තරගයේ නැත්නම් ෆයිනල් එකේ තමන්ගේ ස්ථානය වෙන් කරවා ගැනීමට ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට ඊයේ රාත්‍රියේදී හැකියාව ලැබුණා. ඉතින් අද දිනේදී දෙවන සෙමි ෆයිනල් තරගයේ පැවැත්වෙන ඒ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ඉතින් අද දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් නවසීලන්ත කණ්ඩායම තරග විවරක පැමිණෙනවා. ඉතින් අපි බලමු කවුරුන් අවසාන මහා තරගයේදී ඩුබායි ජාතික ක්‍රීඩාංගණය තුල ක්‍රීඩා කරයිද කියලා. ඉතින් අපේ YouTube channel එක සමග රෙජිස්ටර් වෙන්න කියලා හැමෝගෙම ඉන්න ගමන් අනිවාර්යයෙන්ම subscribe කරලා බෙල් එක ක්ලික් කරලා all දාලා තියාගන්න.